මානසික පීඩනය අවසානය උරුමය මරණයද? ඔයා වැරදි. ඒක එහෙම නෙවෙයි කෙලවර වෙන්න ඕනේ. ලෝකය දකින්නත් කලින් ඔයා තෝරගන්නවා ජීවිතයේ අවසානය. ඒක සාධාරණයි. දවසක් දෙක තුනක් එහෙමත් නැත්නම් මාසයක් අවුරුදු 10ක් වෙන්න පුළුවන්. ඔයා විඳවනවා. ඒක අවසානය පොණ්ඩුවකට බෙල්ල හිර කරලා දාන එකද? කෝච්චියට බෙල්ල තියෙන එකද? වහබොන එකද? ඇත්තටම තනිවීම, කලකිරීම, වේදනාව අවසානය උරුම මහ පොළොව පස්වලටමද? නෑ, මේක නෙමෙයි ඒ කතාවේ අවසානය. නෑ, මේක නෙමෙයි ඔබේ කතාවේ අවසානය විය යුත්තේ. දැන් වෙලාව කීයද? ඇයි ඔයා මේ කතාව ළඟ නතර වුණේ? කාලය ආපස්සට ගන්න පුළුවන් වුණා නම් ඔයා ඒ ගැටලුව විසඳ ගන්නවා නේද? ඔයා විතරක් නෙමෙයි, මේ මුළු ලෝකයම අද ඉන්නේ මානසික පීඩනය ළඟ හිර වෙලා තෙරපිලා. ඒක කෙලවර මානසික අවපීඩනය අවසානයේ මරණයද? ඔබ මේ කතාවට එකඟ වුණත් නැති වුණත් ඇත්තට අපි අපේ මනස ඍණාත්මක සිතුවිලි වලින් පුරව ගන්නවා. ඕනෑම කෙනෙක්ගේ සිතුවිලි ස්ථාවර නොවන විට පුංචිම දේට චංචල වෙන සිත්වල මේක ලොකු ගැටලුවක්. ඒක පිළිගන්නම වෙනවා ඔයාට. ඇයි අපි ඍණාත්මක සිතුවිලි වලින් අපේ මනස පහතට ඇද දාන්නේ? අපි විසින් අපේම මානසික ශක්තිය. ඇයි ඔබ තව කෙනෙක්ට ඔබව පාලනය කිරීමට ඉඩ දෙන්නේ? වටපිට කතා වෙන හැම දෙයක්ම ඇයි ඔයාගේ ජීවිතය කඩා වැටීමට හේතුවක් කරගන්නේ? මේ ජීවිතය ඔබේ මිසක් කාටවත් ඔබව පාලනය කළ නොහැකි. මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයාගේ මනස ඔහුගේ පාලනයෙන් ගිලී ගොස් අවසන්. අපිට පාසල් ජීවිතය තුළ ආදරණීය ගුරුවරු බොහෝ විෂයන් උගන්වනවා. නමුත් ඔවුන්ට එක දෙයක් මගහැරෙනවා. දරුවාගේ පාලනයෙන් ගිලිහෙන මනස නැවත පාලනයට නතු කරගන්නේ කොහොමද? බෑ, ඒක උගන්වන්න බෑ. මානසික මට්ටම කාටවත් තීරණය කරන්න බෑ වෙනුවෙන්. අපි ඉගෙන ගන්නවා රැකියාවක් සඳහා සුදුසුකම් සපුරා ගන්නාද? අවසානයේ රැකියාවක් කරනවා. ඇත්තටම සතුට ලැබුණත් නෑ, සතුට ලැබෙන්නේ නෑ රැකියාව තුලින්. මුදල් උපයන්න පුළුවන් රැකියාවකින්. ඒත් ඇත්තටම මානසික නිදහස මිල මුදල් වලින් සම්පූර්ණ කරගන්න බෑ. ඔබේ භෞතික අවශ්‍යතා සියල්ල මුදලින් සපුරාගත හැකි වුණාට මානසික නිදහස, මානසික සතුට මුදලින් සපුරා ගන්න බෑ. ඔබ දන්නවද? ඔයාව ඍණාත්මක සිතුවිලි වලට වටන කරුණු කීපයක්ම තියෙනවා කියලා. මනෝලෝකවල අතරමං වීම, නොගැලපෙන ආදර සම්බන්ධතා, වැරදි මිනිසුන්ගේ ඇසුර වගේම මනසට ඉඩ නොදී සිත සමග ගනුදෙනු කිරීම. මම හරිද? මේ සියල්ලටම මූලික වන හේතුව මොකක්ද දන්නවද? ඔබටවත් අවනත නොවන ඔබේම සිත. ඇයි ඔබ මනෝලෝකයක අතරමං වෙලා ඒ සිතුවිලි වලට ඉඩ දීලා ඔබේම අනාගතය සිහිනයක් විතරක් කරගන්නේ? ඔබට පුළුවන් ඒ වෙනුවෙන් වැඩ කරන්න. සිතුවිලි වලට ඉඩ දීලා වර්තමානය අතරමං කරගන්න එපා. හිත කියන්නෙම හෙට ඉඳන් වැඩ පටන් ගමු කියලා නම් නෑ. ඔබ එය අද ආරම්භ කළ යුතුමයි. ඔබේ වර්තමානය ධනාත්මක කරගත හැකි නම් ඔබේ ගමනාන්තය ඔබ දුටු සිහිනයටත් වඩා ඉදිරියෙන් අවසන් කළ හැකි බව මතක තබා ගන්න. ආදරය යන මාතෘකාව ළඟ ඔබ වගේම මමත් ගොඩක් අසරණයි මිත්‍රයා.
පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයාට ගැලපෙන කෙනා ඔයාගේ සහකරු හෝ සහකාරිය කරගන්නේ කොහොමද? සිතුවිලි වලින් ආදරය දෙස බලන්න එපා. හැඟීම් වලට ආදරය ළඟ සංසරණය වීමට ඉඩ දෙන්න කලින් මනසින් කතා කරලා දැනගන්න. ඔයාගේ බැඳීම ඔයාව ජීවත් කරවයිද? ඔබව නොමරා මරයිද කියලා. පුංචිම අවිශ්වාසයක් ළඟ ඔබ සියල්ල දන් දෙන්න ඉක්මන් වෙන්න එපා. මේක තේරුම් ගන්න. මේ කතාව සුළුවට හිතන බොහෝ දෙනාගේ කතාවේ අවසානය වුණේ අකල් මරණ මිසක් සාර්ථක වුණු සුන්දර කතා නෙමෙයි. සිතුවිලි වලට ඉඩ දීපු බොහෝ දෙනා අනියම් සම්බන්ධතා ලොකු වයස් පරතරවල ආදර කතාවලට මුල පුරන. අවසානයේ නොදැනීම ඔවුන්ගේ ජීවිත ඔවුන් විසින්ම විනාශ කරගන්නවා. ආදරය කියන්නේ සුරංගනා කතාවක්වත් නැත්නම් සිනමා පටයක්වත් නොවන බව හොඳින් මතක තබා ගන්න. ජීවිත කාලයම ගත කරන්න සොයාගන්නා සහකරු හෝ සහකාරියගේ අවංක බව විශ්වාසය මත පදනම් වූ වගකීමක් බව අමතක කරන්න එපා. මනසට ඉඩ දෙන්න නිවැරදි තීරණය ගන්න. ඔබ වැරදි මිනිසුන් ඇසුරට ගියොත් අහිමි වෙන්නේ ඔයාගේම ජීවිතයයි මගේ යාළුවා. පාසල් ජීවිතය තුළ හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ සමාන මානසිකත්වවල. නමුත් එහාට ගියාම සෝෂල් මීඩියාවල රැකියාව තුළ සමාජයේ එදිනෙදා ගැටෙන මිනිසුන් ළඟ ඔබේ ජීවිතය ඔවුන් සමග සංසන්දනය කිරීම සාධාරණයිද? සෝෂල් මීඩියා තුළ දකින සියල්ල සැබෑවක් නොවෙයි. රැකියාව තුළ මුණ ගැහෙන බොහෝ දෙනා ඔබේ සුභසිද්ධිය වෙනුවෙන් කතාබහ කරන්නේ නැහැ. ඔවුන් උත්සාහ කරන්නේ ඔබේ අඩුපාඩු වලින් ඔබටම පාර දීමට. විශ්වාස කරන්න. ඔබ පහතට ඇද දැමීමට ඔබ ඇසුරු කරන කිසිවෙකුට ඉඩ තියන්න එපා. ඔවුන්ගේ කතාව බලා සිටින්න, අසා සිටින්න. නමුත් ඔබ අවශ්‍ය දේ වෙනුවෙන් පමණක් ඔබේ වචන භාවිතා කරන්න. නිදහස් වෙලාවට ඔවුන් කියූ දේ ගැන සිතමින් ලතවෙමින් කාලය ගත කරන්න යන්න එපා. මොකද කිසිම කෙනෙක් කැමති නෑ ඔයාගේ ඉරණම සුබ වෙනව දකින්න. ඔබ වෙනුවෙන් ඔබ ජීවත් වෙන්න. බොක්ක දෙන්න ඉන්න උන්ගේ හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්. ඒකයි ඇත්ත. ඒ නිසා ඔබව අන් අය සමග සංසන්දනය කරමින් ඔබේ මනස තවදුරටත් අවුල් කරගන්න එපා.